ඔයා දන්නවද ඔයාගේ Facebook ප්‍රොෆයිල් එකටත් බ්ලූ ටික් එක ගන්න මෙන්න මෙහෙමයි. ඉතින් වීඩියෝ එක පටන් ගද්දිම කිව්වා වගේම අපි බලමු කොහොමද හරියටම ඔයාගේ Facebook page එක හෝ ප්‍රොෆයිල් එක මෙටා වෙරිෆයිඩ් කරගන්න කියලා. ඉතින් මේ ඔයාගේ Facebook page එකේ හෝ ප්‍රොෆයිල් එකේ තියෙන මෙනු අයිකන් එක ඔබලා මෙටා වෙරිෆයිඩ් මාක් එක ටච් කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ පැනල් එකක් එනවා. ඉතින් මේකේ මේ පැනල් එක ඇතුලේ තෝරා ගැනීම හතරක් තියෙනවා. ඉතාමත් වෙනස් මිල ගණන් යටතේ. ඉතින් මේක පළවෙනියෙන්ම පර්චේස් කරන කෙනෙක්ට තමයි රුපියල් 178ක් වෙන්නේ. මොකද ඒක පළවෙනි මාසයෙන් පස්සේ පර්චේස් කරන කෙනෙක්ට 2500 වගේ ඒ වගේ 2500කට ඉහළ ගාණක් වෙනවා. ඉතින් මේ පළවෙනියම පර්චේස් කරන ඔයාට මාසයක් මේක try කරලා බලන්න පුළුවන්. මේ ස්ටෑන්ඩඩ් කියන ඒ කැටගරි එකේ තියෙන ෆීචර්ස් ටික. ඉතින් මේක මෙන්න මේ විදිහට ෆීචර්ස් ගොඩක් එකතු වුණු පැනල් හතරක් තියෙනවා. ඉතින් මේක පිළිබඳව අපි සම්පූර්ණ වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. මේ වීඩියෝ එක ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේකෙදි මං ගන්නේ අර ස්ටෑන්ඩඩ් නැත්නම් අපිට තියෙන මේ පළවෙනි පටන් ගන්නම තියෙන එක තමයි. ඉතින් අපි මෙන්න මේ විදිහට ඒකේ unlock features වලට ගියාට පස්සේ අපේ bank payment add කරන්න තියෙනවා. ඉතින් මේකෙදි screen recorder දෙන්නේ නැහැ. මොකද privacy ගැටලුවක් නිසා. ඉතින් මම මේක කරන ආකාරය ඔයාලට ෆොටෝස් මාර්ගයෙන් ඔයාලට පහදලා දෙන්නම්. ඉතින් ඉස්සලාම ඔයාගේ bank card එකේ ඉස්සරහා තියෙන serial අංකය වගේම තමයි පිටිපස්ස තියෙන security code එක සහ ඒකේ expire date එකතු කරලා ඔයාගේ bank card එක ඔයාගේ Facebook වල register කරගන්න ඕනේ. ඉතින් මෙන්න මෙහෙම සාර්ථක ලෙස ඔයාගේ කාඩ් පත Facebook නැත්නම් Meta ad campaign වලට උනත් සාර්ථකව add කරගන්න පුළුවන්. ඔයාගේ payment method එක Facebook එකට connect කරගන්න පුළුවන්. ඉතින් තව දෙයක් මම විශේෂයෙන්ම කියන්න ඕනේ. ඔයාගේ මේ වගේ කාඩ් පතේ තියෙන දේවල් තව කෙනෙක්ට දැනගන්න තියන්න එපා. මොකද ওই කාඩ් පතේ ඉස්සරහා මුහුණත අංකය සහ පිටිපස්ස තියෙන අංකය දැනගත්තත් දැන් ඔයාගේ කාඩ් පතෙන් මුදල් ලබා ගැනීමට ප්‍රමාණවත්. ඉතින් ඒ නිසා ඔයාගේ කාඩ් පත සහිත තොරතුරු රහසිගතව තබා ගන්න ඔයා තීරණය කරගන්න. ඉතින් එහෙනම් අද වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා ගැලපෙනවා නම් ඉතින් අනිවාර්යයෙන්ම පහලින් තියෙන subscribe button එක click කරලා bell icon එක all දාලා තියාගන්න. ඉතින් තවත් දෙයක් කියන්න තියෙනවා. ඉතින් small business කරන ඔයාටත් මම video series එකක් ගේනවා. ඉතින් ඒව video series එක ඕනයි පහලින් අනිවාර්යයෙන්ම small business කියලා comment එකක් දාගෙන යන්න. එහෙනම් අදට ගිහින් එන්නම් සුබ දවසක්.